ලෝක දේශපාලනය කියන්නේ හරිම බැරෑරුම් තැනක්. හැබැයි 1970 දශකයේදී මේ ලෝක දේශපාලනය ඇතුළට ඇතුල් වුණා අමුතුම විදිහේ මිනිසෙක්. අඩි 6යි අඟල් 4ක් විතර උස, යෝධයෙක් වගේ ශරීරයක් තිබුණු, නිතරම කටපුරා hina වෙලා හිටපු මේ මිනිසයා දැක්කම පිටරට මාධ්‍යවේදීන්ට නම් හිතුනේ මෙයා හරි විනෝදජනක චරිතයක් නේ කියලා. ඔහු එංගලන්තේ මහරැජිනට පවා පෙම් හසුන් ලිව්වා. තමන්ටම දිගම දිග විහිළු සහගත තනතුරු පටබැඳ ගත්තා. හැබැයි ලෝකයේ ඔහුගේ විහිළු දිහා බල බල hina වෙද්දී උගන්ඩාවේ අහිංසක මිනිස්සු නම් බීතියෙන් වෙවුල හිටියේ ඔහුගේ අතින් ක්‍රියාත්මක වුණු මරණයේ සෙවණැලි වලට බයයි. මේ කතාව ලෝක ඉතිහාසයේ බිහිවුණු අමානුෂිකම ඒකාධිපතියෙක් වුණු උගන්ඩාවේ හිටපු ජනාධිපති ඉඩි අමින් දාදා ගැනයි. ඉඩි අමින්ගේ ආරම්භය හරිම සරලයි. ඔහු රජ පවුලක කෙනෙක්වත් උගත් පවුලක කෙනෙක්වත් නෙවෙයි. බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවේ සහායක ඉවුම් පිහුම්කරුවෙක් කුක් කෙනෙක් විදිහට තමයි ඔහු ජීවිතේ පටන් ගත්තේ. හැබැයි ඔහුගේ යෝධ ශරීරය සහ බොක්සින් ක්‍රීඩාවට තිබුණු දක්ෂතාවය නිසාම ඔහුට පුළුවන් වෙනවා හමුදාවේ ඉහළටම යන්න. අවුරුදු 9ක් තිස්සේ උගන්ඩාවේ බොක්සින් ශූරයා වෙලා හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. 1962 දී උගන්ඩාවට නිදහස ලැබෙද්දී අමීන් හමුදාවේ ප්‍රධානියෙක් වෙලා හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට රටේ ජනාධිපති වුණේ මිල්ටන් ඔබෝටේ. ජනාධිපති ඔබෝටේ හිතුවේ අමින් කියන්නේ මොලේ නැති මෝඩෙක් කියලා. මට ඕන විදිහට නටවන්න පුළුවන් රෝකඩයක් කියලා. නමුත් ඒක තමයි ඔබෝටේ කරපු ලොකුම මෝඩකම. 1971 දී ජනාධිපති ඔබෝටේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවකට රටින් පිට වුණු වෙලාවේ අර මොලේ නැහැ කියලා හිතපු අමීන් හමුදා කුමන්ත්‍රණයකින් මුළු රටේම බලය Tamanගේ අතට ගත්තා. එදා පටන් උගන්ඩාව පත් වුණේ අඳුරු යුගයකට. බලය ගත්ත මුල් දවස්වල නම් අමීන් වැඩ කළේ නැත්තල් සීයා කෙනෙක් වගේ. ඔහු හිරකාරයෝ නිදහස් කළා, ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා පොරොන්දු වුණා. මිනිස්සු ඉතින් අමීන් දාදා ජය වේවා කියලා පාරවල් වලට එක්රැස් වෙලා Tamanගේ සතුට ප්‍රකාශ කරන්න පටන් ගත්තා. නමුත් ඉතින් මාස කිහිපයක් යද්දී ඔහුගේ නියම ස්වභාවය කරලියට පැමිණියා. ඔහු Tamanට විරුද්ධ වෙයි කියලා හිතුණු හැම කෙනෙක්වම අයින් කරන්න පටන් ගත්තා. දේශපාලඥයින්, මාධ්‍යවේදීන්, විනිසුරුවරුන් විතරක් නෙමෙයි, Tamanගේම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පවා අද්භූත විදිහට අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඔහුගේ පාලනයේ යටතේ ක්‍රියාත්මක වුණු ස්ටේට් රිසර්ච් බියුරෝ SRB කියන රහස් පොලිසිය රටේ ඕනෑම කෙනෙක්ව ඕනෑම වෙලාවක පැහැර ගන්න සූදානමින් සිටියා. එහෙම අරගෙන ගිය දහස් ගණනක් අපහු කවදාවත් ගෙදර ආවේ නැහැ. බොහෝ දෙනෙක්ගේ සිරුරු සාක්ෂි වසන් කරන්න නයිල් ගඟට විසිකල බවට සාක්ෂි තියෙනවා. සමහර වාර්තාවලට අනුව මිය ගිය අයගේ සිරුරු නයිල් ගඟේ පාවෙද්දී ජල විදුලි බලාගාරවල ටර්බයින් පවා හිර වුණු අවස්ථා තිබුණා කියලා සඳහන් වෙනවා. අදටත් හරියටම ගණන් බැලුවේ නැතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අනුව ඔහුගේ පාලන කාලය තුල ලක්ෂ 3 සිට 5 දක්වා පිරිසක් මිය ගියා කියලා ඇසමේන්තු කරලා තියෙනවා. අමීන්ගේ පාලනයේ දරුණුම ඛේදවාචකයේ උනේ ආර්ථික යුද්ධය, ආර්ථික අවපාතය. ඔහු දැකපු හීනයක් පදනම් කරගෙන ඔහු තීරණය කරනවා එක රැයකින් උගන්ඩාවේ ජීවත් වූ ආසියානු ජාතිකයන්, විශේෂයෙන් ඉන්දියානුවන් රටින් පිටමන් කරන්න. දවස් 90ක් ඇතුළත හැම ආසියානු ජාතිකයෙක්ම රට අතහැරලා යන්න ඕනි කියලා ඔහු නියෝග නිකුත් කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ව්‍යාපාර කරගෙන හිටපු සාර්ථක ව්‍යාපාර කරගෙන ගිය මිනිස්සු සේරම අතහැරලා හිස් අතින් උගන්ඩාව දාලා Tamanගේ රටවල් වලට පලා යනවා. මේකෙන් උනේ උගන්ඩාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන එක. කඩවල වල ගන්න බඩු නැති වෙනවා, ෆාමසි වල බෙහෙත් නැති වෙනවා, සල්ලි කොල කියන එක නිකන් කඩදාසි බවට පත් වෙනවා. අවසානයේදී අමීන්ගේ මේ අදූරදර්ශී පාලනයම තමයි ඔහුගේ අවසානය ළඟා කළේ. රට ඇතුලේ ප්‍රශ්න වැඩි වෙද්දී මිනිසුන්ගේ අවධානය වෙනත් අතකට යොමු කරන්න ඔහු අසල්වැසි
ටැන්සානියාව ආක්‍රමණය කරන්න තීරණය කරනවා. ඒක හරියට ණයට ගහලා පොල්ල වැරද්ද ගත්තා වගේ වැඩක්. ටැන්සානියාවේ හිටපු නායක ජූලියස් නියරෙඩ් උගන්ඩාවේ අමීන්ට විරුද්ධ කැරලිකරුවන් එක්ක එකතු වෙලා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. අමීන් හොඳ යුද වීරයෙක් කියලා හිතාගෙන හිටියට ඇත්ත යුද්ධයක් එද්දී ඔහුගේ හමුදාව යුද්ධෙන් පරාජයට පත් වෙනවා. 1979 අප්‍රේල් මාසයේදී ටැන්සානියානු හමුදා උගන්ඩාවේ අගනුවරට ඇතුල් වෙද්දී අමීන් තමන්ගේ සල්ලි මලුයි පවුලේ අය අරගෙන හෙලිකොප්ටරයකින් උගන්ඩාව අතහැරලා පලා යනවා. ගොඩක් දරුණු ඒකාධිපතියන්ට ලැබුණේ දරුණුම අවසානය. උදාහරණයක් විදිහට ගඩාෆි, සදාම් හුසේන් වගේ අයට. නමුත් දෛවයේ සාරදමකට වගේ ඉඩි අමීන්ට ලැබුණේ හරිම සැපවත් අවසානයක්. ඔහු මුලින්ම ලිබියාවටත් පසුව සෞදි අරාබියටත් පලා යනවා. සෞදි රජපෞඩ ඔහුට සුඛෝපභෝගී මන්දිරයක්, වාහන සහ මාසික දීමනාවක් ලබා දීලා දේශපාලනය කතා නොකරන්න පොරොන්දු කරගෙන සෞදි අරාබියේ ඔහුට නවාතැන් ලබා දෙනවා. අවුරුදු ගාණක් තිස්සේ තමන් කළ විනාශය ගැන වගවීමක් නැතුව ඔහු ජෙඩා නුවර පිහිනුම් තටාක ළඟට වෙලා සැපවත් ජීවිතයක් ගත කරනවා. අන්තිමේදී 2003 වසරේදී වයස අවුරුදු 78ක් ජීවත් වෙලා රෝහල් ඇඳක් මතදී ඔහු වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සාමකාමීව මිය යනවා. ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කළ මිනිහෙක්ට ස්වභාව ධර්මයේ ඒ වගේ සාමකාමී මරණයක් දුන්නේ ඇයි කියන එක තාමත් ලෝකයට ගැටලුවක්. ඉඩි අමීන් කියන්නේ බලය ලැබුණම මිනිහෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් වගේම නරකම උදාහරණයක්. The Last King of Scotland වගේ චිත්‍රපට බැලුවොත් ඔබට තේරෙයි ඔහුගේ පාලනය කොයි තරම් කෲරද කියලා. මේ වගේ කතා ඉස්සරහටත් අහන්න කැමති නම් චාවබෙලා YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය ඇරයුම ඔබට කරන ගමන් අද දවසට අපි ගිහිල්ලා එන්නම් අපේ චාවබෙලා official YouTube channel එක වගේම චාවබෙලා official TikTok page එකටත් follow කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඔබට මතක් කරන ගමන් තවත් මේ වගේ කතාංගයකින් හමු වෙනකම් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.